යාළුවනේ ඔන්න ඉතින් ඉන්ස්පිරෝවා අපේ ලස්සන වැඩක් ආරම්භ කරන තැනට තමයි මේ යන්න හදන්නේ. ඉතින් ෂෙෆ් වටවල ඉන්නවා. මොකද අපේ ක්ලාස් එකේ දක්ෂතම ස්ටුඩන්ට් කෙනෙක්ගේ අලුත් බිස්නස් එකක් ස්ටාර්ට් කරනවා. ඉතින් එතනට අපිට ඉන්විටේෂන් එකක් ලැබිලා තියෙනවා. ඔන්න අපි දැන් එතනට යන්නේ මාතරේට තමයි අපි යන්න ලෑස්තිලා ඉන්නේ. අපි ගිහින් බලමු මොකක්ද අපේ ඒ ස්ටුඩන්ට්ගේ ලස්සන බිස්නස් එක කියලා. රයිට් ඉතින් අපි ඉන්නේ අතුගල් පුරවරේ සුන්දර මේ යන්න හදන්නේ අපි තුන්දෙනාම එකතු වෙලා ඉන්ස්පිරෝ අපේ මාතලේට. ඉතින් යන ගමන් කතා කරන්න හම්බෙමු ඉදිරියේදී. රයිට් ඉතින් අපි ලස්සන මාතලේට යන්න තව පොඩි දුරයි තියෙන්නේ. ඉතින් ලස්සන ප්‍රදේශයක් පහු කරගෙන යන්නේ. අපි ඉක්මනටම අපේ ස්ටුඩන්ට්ගේ ෂොප් එකට ගිහිල්ලා ඔයාලව හම්බ වෙනවා. රයිට්. එකේ try කරන එකේ වෙනස කියලා දුන්නා. පන්ගල තිනාවෝ. අපි ඔන්න අද අපේ අතුවල් පොරේට අපි ආවා මාතලේට. ඉතින් අපි මගේ නෝද ශිෂ්‍යාවක් ඉතින් මුලින් ඉඳලම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉතින් අලුතෙන් පටන් ගත්ත ව්‍යාපාරයක මේ ආශිර්වාදයක් විදියට අපි හිතුවා එන්න. ඉතින් ඔන්න අපි ආව පරක්කු වෙලා හරි. ඉතින් ඇවිදින වහනට ඉතින් ඇවිල්ලා අපිට හිතුණා ඇත්තටම මොනවාරි දෙයක් මෙතන අපි හදලා කාලා ඒක එයත් එක්ක එන්ජොයි කරලා ඉතින් යන්න ඇත්තටම මේ වර කීපේ පරක්කු වෙලා සඳයාමේ ආවත් ඇත්තටම ගොඩක් ලස්සනයි පරිසරය. විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයාලට ලොකේෂන් එක නුවර ඉඳලා එනවා නම් දඹුල්ල පැත්තට තියෙන ලස්සන ප්‍රදේශයක්. ඉතින් මාතලේ නගරයට ආසන්නයේ උඩුබීල්ල ප්‍රදේශයේ ප්‍රධාන පාරට ආසන්නයේ ඉතින් ඇගේ ව්‍යාපාරික ස්ථානයේ පිටලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් ඇයව සම්බන්ධ කරගෙන ඕගොල්ලෝ නුවර පැත්තට හරි එහෙම නැත්නම් මාතලේට එහෙම නැත්නම් දඹුල්ල පැත්තට යනවා නම් ඉතින් ගෲප් එකේ ඉන්න අපේ සහෝදරයෙක් විදිහට ඕගොල්ලන්ට පුළුවන් සහයෝගය ලබා දෙන්න. ඉතින් ඇගේ ව්‍යාපාරික ස්ථානයට එන්න, ඇය දිවි ගන්නන්න. ඒ වගේම ඉතින් ඔයාලට හොඳ ආදර්ශයක් ඇය මේ පටන් ගත්ත ව්‍යාපාරයට. ඉතින් දිනෙන් දින ජය වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර හදවතින්ම ඉතින් ඒ නිසා තමයි අපි මෙච්චර දුර ප්‍රමාණයක් ගෙවාගෙන මේ ස්ථානට ආවේ. ඉතින් ගොඩක් ඇත්තටම ගොඩක් ලෙන්ගතුකමක් තියෙනවා. ඉතින් ඇයි විතරක් නෙමෙයි ඉතින් මගේ ඉන්න සියලු දෙනාත් එක්කම ගොඩක් සහයෝගයෙන් ආදරෙන් මාත් එක්ක හැමදෙනාම එකතු වෙලා ඉන්නේ. ඉතින් ගොඩක් දෙනා හැමෝටම මම හැමදෙම කියනවා ගොඩක් ආදරෙයි. ගොඩක් සතුටුයි. ඉතින් බලමු මේ අවස්ථාව ගැන ඇයට හැඟෙන අදහස මොකක්ද කියලා. ඉතින් කොච්චරද කියන්න වගේ නැවතත් මම කිව්වා වගේම හරියටම ස්ථානයේ නැවත කියන්න. ඉතින් ඔයාගේ ව්‍යාපාරික ස්ථානයේට ඇයට සියලුම සහෝදරයන්ට අපේ ඇකඩමි එකේ සම්බන්ධ වෙලා ඉන්න එයාලට ආරාධනා කරන්න. ඉතින් කියන්න බලන්න ලොකේෂන් එකේ ඉඳලම ඉස්සරහට ගියොත් හතර තැන්ක් යූ. මුලින්ම ලොකේෂන් එක කියන්න කලින් මම චෙක් කරනවා හැමෝටම ස්තුතියි.
මට නම් ඉන්ෂුරන්ස් එක ගෙවාගෙන ආවා විශේෂයෙන්ම මේක හතර තැනේ ඉඳන් අමතක වෙච්ච පොඩ්ඩක් මම අවන්නේ බඳින්නේ නැතිලේ මොකද ඔය වගේ කාලෙක මට දාන්න ඒ කොමත් එක ඊළඟට ඇත්තටම මම ඕපනින් කරමු ඉන්න එකේ පරක් ගලා ආපු එකක් හොඳයි ඒක මොකද අපි පීට්සා වල හතරකම රකා බැලුවා දැන් ඇත්තටම සතුටුයි විශේෂයෙන්ම කියනවා මම මේ කෝස් එක ඔන්ලයින් කරේ එතකොට ඔන්ලයින් මම ඉන්වෙස්ටර් ගන්න වඩා වැඩි දුර කියලා කරේ පාටු කරගෙන කාර්යය ඉතින් ලොකේෂන් එක තියෙන්නේ ඒ නවේපා නුවරින් නබුල්ලට යනකොට උඩිතිහිල්ල තියෙන ස්ථානයක් තමයි තියෙන්නේ අපේ තියෙන ලොකේෂන් එක වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට තව වැඩිපුර සහකාරම් කරන්න බලාපොරොත්තු වෙනවා නුවරේ විශේෂයෙන්ම නුවර ඉස්සරහට thank you අදුයි Right, ඉතින් ඒකේ අදහස් එසේමයි. ඉතින් අපි සියලු දෙනාම ඉන්ස්පිරෝ ඇකඩමි වෙනුවෙන් ඉතින් ඇකඩමි වගේ මහත් මහත්මින් සියලු දෙනාමත් වෙනස්තාවට ආවා. ඉතින් එයාලා ගොඩක් වින්දනීය සංදේශයක් අතර මේක ගොඩක් අපි වින්දා. ඉතින් මේ සංදේශය ඉතින් ගොඩක් සතුටුයි හදවතින්ම. ඉතින් ඇකඩමි සියලු දෙනා වෙනුවෙන් අපි සියලු දෙනාගේම ආශිර්වාදයට දිනෙන් දින මේ ව්‍යාපාරයේ දිනෙන් දිනම ඉහළටම යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා. ඉතින් නැවත දවසක කාගේ හරි ව්‍යාපාරික ස්ථානයකින් නව ආරම්භයක් එක්ක අපි එදාට සම්බන්ධ වෙමු. ඉතින් සියලු දෙනාටම සුබ දවසක් සුබ රාත්‍රියක්. Okay, bye. හොඳයි යාළුවනේ ඔන්න උදේ ඉඳන් අපි අපේ තාක්ෂලාගේ නිශ්වන් කොෆි ෂොප් එකට තමයි පිටත් වෙලා ආවේ. ඉතින් අතගල් පුරවරය පහු කරගෙන ලස්සන ඒරියා එකක් පහු කරගෙන මාතලේ දක්වාම අපි ආවා අපේ ෂෙෆ් වටවලත් එක්ක. ඉතින් අපි අද දවසේදී රසවත්ම පීට්සා එකකුත් හැදුවා අපේ තාක්ෂලාගේ කොෆි ෂොප් එකේ ඉඳන්. ඉතින් අපි ඒක රස බැලුවා. ඉතින් ඒ වගේ අත්දැකීමකුත් අපේ ෂෙෆ් වටවලත් එක්ක තාක්ෂලාගේ කොෆි ෂොප් එකේ ඉඳන් අපි ගත්තා ලබා ගත්තා. ඉතින් දැන් මේ වෙනකොට ගොඩක් කෑවෙලා තියෙනවා. ඒ වගේම තමයි ක්ලයිමේට් එකත් හරිම හොඳයි. මොකද වැස්සත් එක්කම තමයි තියෙන්නේ. ඔයාලට දැන් පේනවත් එක්ක පුංචි පොදක් යනවා. ඉතින් ඒ වගේ කාම් ක්ලයිමේට් එකකුත් තියෙනවා. රෑබෝ වෙලා තියෙනවා. ඉතින් අපිට දැන් යන්න අවසරයි. මොකද අපිත් දැන් අතගල් පුරවරයටම නැවත යන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි තාක්ෂලාට අපි සුබ පතනවා. ඉතින් මේ වගේ අපේ යාළුවන්ටත් පුළුවන් ඉන්ස්පිරෝ ඇකඩමි එක හරහා ඔයාගේම දක්ෂතාවයන් තුළින් ඉස්සරහට යන්න. ඉතින් රයිට්. ඉතින් අවසන් කරන්න කලින් මතක් කරන්න ඕන කාරණාවක් තමයි අපි හැමදාම කියන කාරණාව අපි නිතරම කතා කරන කාරණාව ඉන්ස්පිරෝ අපේ වෙනස මේක. මොකද අපි ඔයාට උගන්නලා පැත්තකින් තියන්නේ අපි ඔයාව අරයි යන්න පුළුවන් හිනි පෙත්තටම අරයි යන එක තමයි අපේ අරමුණ. ඉතින් ඒකේ එක පියවරක්නේ. ඉතින් ඔයාටත් පුළුවන් අපි කියලා දෙන දේ ෂෙෆ් කියලා දෙන දේ හරියටම තේරුම් අරගෙන හරියටම වැඩපිළිවෙලක් හදාගෙන මේ වගේ පොටිවට හරි බින්දුවෙන් පටන් අරගෙන ගමන යන්න අපිට අවශ්‍ය උදව් ඔයාට අවශ්‍ය උදව් දෙන්න අපි බලාගෙන ඉන්නවා. ඉතින් ඒකට තියෙන්නේ ආරම්භය ඔයා ගන්න පොඩි තැනින් හරි. ඉතින් ඒකට අවශ්‍ය දේවල් ඉදිරියේදී ඉන්ස්පිරෝ හරහා අපි අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඔයා ආරම්භය ගන්න. එතනින් පස්සේ අපි සූදානම් ඔයාව අරගෙන ලොකු ගමනක් මේ ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ ඉදිරියට යන්න. රයිට්. එහෙනම් අපි අදට සමගන්නවා මේ වගේ සුන්දර අත්දැකීමකින් නැවත ඔයාට පුළුවන් ඔයාගේ ෂොප් එක ඕපන් කරලා අපිට කතා කරන්න. අපි එනවා ඔයාගේ ෂොප් එකට. රයිට්. එහෙනම් මොකටද? ජය වේවා. ඉන්ස්පිරෝ අපි ඔයාගෙන් සමගන්නවා.